ආදරය කියන්නේ මොකද? ආදරය කියන්නේ අපි හැමෝටම අවශ්‍ය වෙන දේ. ආදරය අපිට විවිධ විදිහට ලැබෙනවා. මං ගැන ගත්තහම දැන් මගේ ජීවිතේ ගිය අවුරුදුවල පහුගිය කාලවලදී මගේ ජීවිතේ යම් කාලවලදී යම් පුද්ගලයෝ හිටියා. ඉතින් මම ආදරය කළා තියෙනවා. එතකොට ආදරෙන් පෙරදිලා තියෙනවා. බූට් කාලා තියෙනවා. දුක් වෙලා තියෙනවා. එතකොට අර ඒ දේවල් වලට මූණ පාන්න හරි ලේසි හිත හදාගන්න පුළුවන්. හැබැයි මම මේ කියන්නේ මම මේ හැම දෙයක්ම දැනගෙන මම මෙතනට ඇවිල්ලා මට එහෙම හිටියේ නෑ. මමත් අර සාමාන්‍ය පුද්ගලයෙක්. ඉතින් ඒ දේවල් තේරුම් ගන්න හරි මට අමාරු වුණා. වෙනම මම කාලයක් පහු කරා ඒ දේවල් තේරුම් ගන්න එහෙම. හැබැයි දැන් හැමදේම තේරුම් අරන් හැමදේම තේරුම් ගිහින් මගේ වටේ හිටපු අය මට ශක්තියක් වෙලා හිටිය හැමතිස්සෙම. ඉතින් ඒගොල්ලන්ගේ උදව්වෙන් මේ හැම දෙයක්ම තේරුම් අරන් ජීවිතේ දැන් අර මැද මාවතකට ඇවිල්ලා තිනවා. ඒකේ හින්දා තමයි ගොඩක් වෙලාවට අර දේවල් පස්සෙත් දුවන්නේ නැති එකක් තියෙන්නේත් එහෙමයි. කියන්නේ මේ හැමදේම ඉතින් මෙන්න මේ හේතු හින්දායි මං ඇඩ් කරේ නැත්තේ මෙන්න මේ හේතු හින්දායි මෙහෙම වුනේ කියලා කියන්න බෑ. නමුත් ඉතින් මේ හැමදේම හේතු වෙනවා එක වගේ. කියන්නේ මේ දේවල් හැම එකටම පොඩ හේතු වෙලා තියෙනවා. බැඳීම් අතාරින්න සූදානම්ද? බැඳීම් අතරින් කොහොමත් අපි ඉතින් බැඳීම් අතරිනවනේ අයියේ. බැඳීම් ඇත ඇරෙනවනේ. ඉතින් මේ හැමදේම දැනගෙන ජීවත් වෙනවනම් ඒ කාලවලදී ඒ දේවල් වලට මූණ පාන්න හරි ලේසි හිත හදාගන්න පුළුවන්.